සුබ දවසක් කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයිබෝවන් මම දිල්ෂාන් ගමගේ. ඉතින් අදත් අලුත් වීඩියෝ එකකින් ආවා පාසරකුණත් එක්ක. ඉතින් ඉර බහින වෙලාවට තමයි අපිට එන්න සිද්ධ වුණේ. අර පැත්තෙන් ඉර බැහැගෙන යනවා. ඇත්තටම ලස්සනයි. සුන්දර දසුණක්. ඒ වගේම මේ පැත්තේ තියෙනවා ලස්සන කඳු පේලි ටිකක්. ඒ වගේම පිරිපුන් තේ අයක් තියෙනවා. කොළම කොළ පාට පිරිච්ච. ඉතින් ඇස් දෙකට මාරම සිසිලසක් දැනෙනවා. මෙතනට ආවට පස්සේ ලොකු හයික් එකක් නැහැ. අපිට වාහනේම මෙතන උඩට එන්න පුළුවන් වුණා. ඉතින් අද අපේ නවාතැන වෙන්නේ මෙන්න මේ පුංචි තනිතලාව. ඉතින් අද සොදුරු අත්දැකීමක් වෙයි කියලා මම ඇත්තටම හිතනවා. මෙතනින් එහා පැත්තට ගියාම view point එකක් තියෙනවා. එතන විශේෂම දේ තමයි බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ ජටාව. ඔයාලා අහලා ඇති ජටාව කියන තැන ලස්සනට එතනට පේනවා. වාසනාවට වගේ කෝච්චියක් ගියොත් මම පෙන්නන්නම්. ඉතින් අපි බලමු අපිට කෝච්චිය බලන්න පුළුවන් වේද නැත්නම් ජටාව විතරක් බලන්න පුළුවන් වේද. ඉතින් කුබල් වල අසපුවත් සාමාන්‍ය බලන්න පුළුවන් කියලා කිව්වා. අපි බලමු ගිහිල්ලා. ඉතින් මාරම නිදහසක් දැනෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම හඳත් පායලා තියෙනවා ලාවට. අර තියෙන්නේ. මාත් එක්කම හඳත් ඇවිත්. අපි යන් ඉස්සරහට වීඩියෝ එකේ. එහෙනම්. ඉතින් පහළට බහින්න මත්තෙන් අපේ නෙත ගැටුණා තවත් සුන්දර ලස්සන දසුණක්. අර තියෙන්නේ. ඉර බැහැගෙන යනවා. හරිම ලස්සනයි. අර ගහ අතරින් ලස්සනටම ඉර බැහැගෙන යනවා. ඉතින් මට ඔයාලට මේක පෙන්වන්න හිතුණා. තවත් දවසක ඉරු නිමාවක්. ඒ වගේම ලස්සන දසුණක්. ඉතින් ලොකු මහන්සියක් නෑ ඇත්තටම. ඉතින් වාහනේ මතන්ට ඇවිල්ලා. ඉතින් දැන් මීටර් 50ක් 100ක් වගේ පොඩි දුරක් තියෙන්නේ. ඒකත් ලොකු හයික් එකක් නෑ. ඉතින් මෙතන ඇත්තටම ලස්සනයි කියන නිසා තමයි ඇත්තටම අපි ආවේ මෙතනට. ඉතින් එන්න ටිකක් පරක් වුණා. මම හිතනවා මීට වැඩිය හෙට උදේට තමයි මේකේ සුන්දරත්වය විඳින්න හොඳම හෝරාව කියලා. ඉතින් මේ එන අතරතුර අපිට පේනවා පහලින් දෙමෝදර ටවුන් එක. ඉතින් දැන් වෙලාව හවස 6 කාලයි. අපිට ලස්සනට මේ දේවල් පේන්නේ නැහැ. අඳුර වැටලා තියෙන්නේ. ඉතින් හෙට උදේට
අපි බලමු මේ ලස්සන ඉස්සරහ view point එකට ගිහිල්ලා දැන් තියෙන තත්ත්වය කොහොමද කියලා මේ වෙලාවට. යන්. ඔන්නේ නැති අපි ගලලකට ආවා. ලස්සන view point එක නේද අයි? මාරම ලස්සන නේද? මාර නිදහස් තියෙන්නේ. අපි ආපු වෙලාව තමයි අවුලනේ. ඒත් උදේට තමයි ඉතින් මේකේ ලස්සන බලන්න පුළුවන්. මේ පහලින් පේන්නේ උතර දෙමෝදර ටවුන් එක නේ. මෙතන දෙමෝදර ටවුන් එක පේනවා. ඉතින් ඈත නමුණු කුල. අර නමුණු කුල නේද? උතර අර පේන්නේ නමුණු කුල. ඉතින් එහාම අපිට අර පැත්තට ගත්තොත් කොයි අර පැත්තට? ඇල්ල සයිට් එක නේද? ඇල්ල එතකොට පුංචි සිරිපාද කියන්නේ කට්ටිය. පුංචි සිරිපාද. ඒතර කුබල්ලල අසපුව අර පැත්තේ නේ? අර පැත්තේ නේ. අසපුව තියෙනවා ඒ පැත්තෙන්. ඇල්ල ටවුන් එක. ඇල්ල ටවුන් එකනේ. ඇල්ල ටවුන් එකේ තියෙන මේ වෙලාවට ඔයාලට පෙන්වන්න බෑ. ඒ කියන්නේ කළුවර වැටලා තින්නේ වටපිටාවේ මදුර වැටලා තියෙන්නේ. අපි ඔයාලටත් එන්න කියලා අපි මේ ආරාධනා කරන මේ පැත්ත මේ මාරම ලස්සනයි. නේද? ඉතාමත් මේ තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක ඇවිල්ලා ඉන්න පුළුවන්. ඉතාමත් ලස්සන තැනක්. ලස්සන තැනක්. ඒ වගේ මෙතන කඩයක් තියෙනවා. ඔයාලට කෑම, තේ එකක්, රොටි ඒ වගේ පුංචි කෑම බඩ පිරෙන්න කෑම කන්න පුළුවන්. මෙතන ඉන්න පුළුවන්. මෙතන නම් ටෙන්ට් සෙට් අප් කරගෙන දෙන්නේ. උඩ තියෙන මම ඔයාලට පෙන්නමු තැනි තලාව තියෙනවනේ. ඒ හැටි තමයි ටෙන්ට් එක සෙට් අප් කරන් දෙන්නේ. නේනා අද රෑ කෑම් වේල අපි ඉතින් සකස් කරන අපේ අමිත් අයියා ඉන්නවා අපේ සුද්ද අයියා ඉන්නවා සිතුම් මල්ලි ඉන්නවා මේ අතන චිකන් එක හදනවා අය දෙන්න අපි දෙන්න නූඩල්ස් එක හදනවා එන්න පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න මේක තමයි අපි පුළුවන් විදියට ඉතින් පහසුකම් අඩුයි මේ කෑම් වේල හදා ගන්නවා ඉතින් ඉස්සරහට එකතු වෙලා ඉන්න ලස්සන අපේ සුන්දර ලස්සන ඔන්න සුබෝදෑසන කියලා ආයෙත් අලුත් දවසකට ඔයාලව පිළිගන්නවා. ඊයේ දවසට ආයුබෝවන් කියලා ඉතින් අපිට එන්න පොඩ්ඩක් පරක් වුණා. 6:00 විතර වුණා. 6 විතර වුණා මෙතනට එනකොට. ඉතින් ඔක්කොම වැඩ කටයුතු ඉවර කරන 7:00 විතර වුණා. ඉතින් ඊයේ රැන විශේෂ දෙයක් නෑ කියන්න. මාරම ලස්සනක් තියෙන්නේ අර පැත්තේ ඉර මුදුන් වෙන ආකාරය පිටිපස්සෙන් අර වලට පේනවා ඇති මාරම ලස්සනක් තියෙන්නේ ඉතින් මේ වටපිටාවම පුදුම ලස්සනක් තියෙන්නේ මේක චූටි කන්දක් තියෙනවා අර පැත්තේ ලොකු කන්දක් තියෙනවා දුර ඈත පේනවා ඇති වලට එහෙනම් අපි යම් පොඩ්ඩක් view point එක පැත්තට. මේනොත් ඒකක් බොන්න පුළුවන් දැන් ගියොත්. මොකද හවස මම එනකොට කියලා ආවේ 6:00 විතර අපි එනවා. රොටි හදලා තේ එකක් ලෑස්ති කරලා තියන්න කියලා. ලයිට් එකක් නම් දාලා පේනවා කඩේ. ඉතින් ඔයාලා එනවා නම් මෙහෙට ඔයාලට පේන ඇති පිටිපස්සේ අර මේ අයිනේ තියෙන්නේ එතන කබාන එකක් වගේ එකක් තියෙනවා නවාතැන් පහසුකම් ගන්න පුළුවන් විශේෂ දෙයක් පින්න සීතලයි කඩේ ඇරලා තියෙන්නේ බලමු කෑම මොනවද තියෙන්නේ ඇන්ටි good morning. මොනවද කෑම තියෙන්නේ? හදලා නැද්ද? තේ ටිකක් බොන්න පුළුවන්ද? තේ බොන්න. තේ එකක් දෙන්න.
කහට එකක් දෙන්න හකුරුත් එක්ක. හරි. මුකුත් හතර නැල්ලු. කයි කතාව. ටිකක් සීතලයි මේ දවස්වලට මෙහිට. මොකද දවල්ට පායනවා සෑහෙන්න. ඉතින් සීතල පළාතක් වුණත් දවල්ට හරි අමාරු ඉන්න. අපි ආවා මෙතනට. එක ආයත කඳු ටික පේනවා. ඔයාලට පේනවාද පහලින් පේන්නේ දෙමෝදර ටවුන් එක. දෙමෝදර ටී ෆැක්ටරිය තියෙනවා, දෙමෝදර හොස්පිටල් එක තියෙනවා. ඉතින් කුබල්වල අසපුව ඔයාලා අහලා ඇති. එතකොට අර පැත්තෙන් පේනවා කුබල්වල අසපුව. මේ ගස් අතරින් අයිනෙම තමයි පේන්නේ. ලාවට තමයි පේන්නේ කුබල්වල අසපුව නම්. උදේ පාන්දර මේ වගේ තැනකට ඇවිල්ලා ඉර මුදුන්වන ආකාරය බලන් ඉන්නවා කියන්නේ වෙනම දෙයක්. හිතට නිදහසක්. මාර්ම ලස්සන දෙයක්. ඒක කඳු නගින අය දන්නවා. ඒකේ තියෙන ලස්සන. ඔන්න වගේ තේක ලෑස්ති වෙලා එනවා. තියා අරන්න. ඉතින් මේ වගේ තැනක ඉඳන් තේ එක බොන්න වාසනාවන්ත වෙන්න ඕන. බලමු. මේ තියෙන්නේ උදේ මගේ තේ එක. හකුරු තියෙනවා, කහට තියෙනවා. ඉතින් තවත් සුන්දර ගමනාන්තික නිමාවක්. ලොකු දුරක්, ලොකු මහන්සියක්, ලොකු වෙහෙසක් නෑ මේ ගමනේ. වාහනයෙන් එන්න පුළුවන්. වතුර, කෑම, මේ හැමදේම පහසුකම් තියෙනවා. ඉතින් පවුල ඇත් එක්ක ඇවිල්ලා ලස්සනට සතියන්තේ ගත කරන්න, නිවාඩුව ගත කරන්න ලස්සන තැනක්. ඉතින් එන්න මේ තැන්වලට ආව මනස නිදහස් වෙනවා. හරිම ලස්සනයි. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට සමු ගන්නවා පාසල කරත් එක්ක.